මාධ්‍ය සාකච්ඡා. අද අපේ විපක්ෂයට ඇත්ත වශයෙන්ම ලොකු භූමිකාවක් නැහැ. ඉස්සරහා මයික් කීපයක් විතරයි තියෙන්නේ. මං කෙලිම නම කියලා කියන්න දායසේකර අද එතුමා මෙතන හිටියනම් හොඳයි. දායසිරි ජයසේකර මන්ත්‍රීතුමා මෙතන හිටියනම් හොඳයි. එතුමාද නැහැ. මම හිතන්නේ පසු අවස්ථාවකදී ඔහුට උත්තර දෙන්න පුළුවන් මේවට. මූලිකවම අපේ වාහන අපේ ප්‍රතිපත්තියක් වශයෙන් අධික වියදම් යන සුඛෝපභෝගී වාහන තියාගන්න නැතුව ඒවා අලෙවි කරනවා කොහොම මුලින්ම මොකද්ද කිව්වේ? මේගොල්ලෝ කියන්නේ බොරු. මේගොල්ලෝ කියන්නේ පච. මේගොල්ලෝ මේක සද්ද නැතුව පාවිච්චි කරයි. එහෙම කියපු විපක්ෂයේ උදවිය අපි ඒවා නිසි මිලට නිසි ක්‍රමවේදයට ලන්සු කළා හොඳ වටිනාකමට වික්කහම පස්සේ මාධ්‍ය ප්‍රකාශයක් තියලා දායසිරි ජයසේකර මන්ත්‍රීතුමා කියනවා මොකද්ද? මෙන්න මේ අඩු ගණන් වලට වික්කේ කියලා සම්පූර්ණ බොරුවක් කියනවා. නමුත් ඊට පස්සේ ආණ්ඩුකාරතුමා ඒ ප්‍රදේශයේ බාර අනුරාධපුරේ ඒ ආණ්ඩුකාරතුමා ප්‍රකාශයක් කළා සියලුම දත් එළියට දෙනවා. දීලා මොකද්ද කියන්නේ? ඔබ මේ කියපු දේ වැරදි. ඔබ මේ කියපු දේ අසත්‍ය. නීතිමය පියවර ගන්නවා කියලා කියනවා. එතකොට දායසිරි මන්ත්‍රීවරයාට මතක් වෙනවා දැන් නම් සමාව ගත්තා නම් හොඳයි වගේ. ඊට පස්සේ යාම මාධ්‍ය ප්‍රකාශයක් දීලා කියනවා අපිට එහෙම් මෙහෙන් තොරතුරු එනවා. ඒ තොරතුරු අපි වැරදිලා කියලා තියෙන ඒවා වැරදි. දැන් මං අහනවා ජනතාවට ඔබලා තීන්දුව කරන්න කවුද පච කියන්නේ? කවුද බොරු කියන්නේ? අද විපක්ෂයේ දායසිරි මන්ත්‍රීතුමා කියපු පචේ පැය 24ක් දුවන්න හම්බුන්නේ නැහැ පැය 48යි. අපේකට උත්තර දුන්නා. දැන් තව කීප දෙනෙක් කියලා තියෙනවා මොනවද කන්ටේනර් 323ක් ගැන. CID එකෙන් ගම්මන්පිල මහත්තයාටත් මං හිතන්නේ තව දායසිරි මහත්තයාටත් දෙන්නට මේ පරීක්ෂණ වලට සහාය වෙන්නේ කියලා එන්න කියලා තියෙනවා. හරි. දැන් ගිහිල්ලා ආයි ප්‍රෙස් එකක් තියලා අපිට වැරදුලා සෝරි කියලා කිව්වට හරියන්නේ නැහැ. මොකද යම් වැරදි තියෙනවා වරද කළ ඉවරලා සෝරි කිව්වයන් පස්සේ ඒකට සමාව දෙන්න බෑ. කෙහෙල් කන අරගෙන වැට පැනලා යන්න පුළුවන්. ඊට පස්සේ කියන්නේද නෑ මං කෙහෙල් කනවට ආපහු දෙන්නම්. ඒක නිසා මට නඩු දාන්න එපා කියලා කියන්න බෑ. ඉතින් මම කියනවා මේ අසත්‍ය කියන විපක්ෂ මන්ත්‍රීන්ට ඔබලාගේ අසත්‍ය වල කාලය ඉතා ඉක්මනින් ඉවර වෙගෙන එනවා. දැන්වත් මේ ගඳ ගහන මෝඩ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඔබලා පළාත් පාලන ආයතන වල අසත්‍ය රාශියක් කිව්වා. පළාත් පාලන ආයතන කීයද හම්බුනේ? ජනාධිපතිවරයෙන්ට කලින් අනුර ජනාධිපතිවරයා ගැන අපි આવුත් බුද්ධාගම විනාශ වෙනවා. අපි આવුත් පෙරහැර නැහැ. කණ්ඩ බොණ්ඩ නැති වෙනවා. කඩා වැටෙනවා. අද එකක්වත් වෙලා නැහැ. අඩුම ගාන විපක්ෂය දැන්වත් තේරුම් ගන්න ඕනේ ඔබලාගේ බොරුවේ ආයුෂ ඉතාම ඉක්මනින් කෙටිවෙනවා. මේක ජනතාව මේක පණිවිඩය ගන්න ඕන. කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියන කම.